Hi, good morning ඔයාලට. Good morning. Hi, good morning. ඉතින් ඒ කට්ටිය අද ගෙදර අදනේ මේ දැන් සතියක මාරක් දෙකක් ගෙදර ඔක්කොම අපි ඔක්කොම මාතන ඉස්සලා ඉන්නේ. ඉතින් අද තමයි අපි මේ ගෙදර ඉන්නේ. මොකද අපේ ගෙදර ගිහිල්ලා හිටියේ උදේට යනවා හැමදාම හවසට එනවා. මොකද ළමයි එක මට අතනියම මේ දේවල් කරන්න බැරි නිසා. ඉතින් අද ඔන්න අපි ගෙදර දැන් තමයි මම නැගිට්ටේ. කියන්නේ ඔටෝයි වෙලාව තව මුකුත් කරන්නේ. මොකද ඇහැරලා හිටියේ උනාට මේ නැගිටිනවත් හරි අමාරුයි. ඒ නිසා ඇඳට වෙලා හිටියේ. ඉතින් දැන් මොන හරි උදේට උයන්න ඕන. මුකුත් උයන්නේ නැහැ. කිරිබතක් හදන්න ඕන කියලා හිතුවා. මොකද මේ කන්න බෑ. හරිම අමාරු ලෙඩක් මේක. ඉතින් එහෙනම් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක. ඉතින් මාත් එක්ක ටිකටම රැඳෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. මේ ටිකෙම ඉතින් හරියට කන්න බැරි වෙච්ච නිසා අද උදේටවත් කන්න කියලා හිතාගෙන තමයි කැකුළු හාල් ටිකක් ඉපේ තියලා කිරිබතක් හදන්න ගත්තේ. මහත්තයාත් ඉතින් උදේ පාන්දරම වැඩට ගියා. ඉතින් යාටත් ගොඩක් අසනීපයි. ඒ වුණාට ඉතින් යාගේ රස්සාවත් එක්ක යට නිවාඩු ගන්න බැරි නිසා එයා පාන්දරින්ම වැඩට ගියා. මං ඉතින් උදේට ඉුවේ නැහැ. යා කන්නේත් නැහැ. කඩින් මොන හරි පොඩ්ඩක් කන්නම් කියලා තමයි ගියේ. ඉතින් ඒ වුණාට ගෙදර වැඩ නොකර ඉන්න බෑනේ අසනීපයි කියලා. ඉතින් මගේ රෙදි වගේක් තිබ්බා මේ ටිකේම ගෙදරත් හිටියේ නැති නිසා ගෙදරත් හොඳටම හැඩි වෙලා. ඉතින් ගේ ටිකක් අස් කරලා ගෙදර වැඩ ටික කරන්නම් කියලා තමයි ගත්තේ. මොකද අසනීප වුණත් ගෙදර ඉතින් හැඩි වෙලා තියෙනකොට ඇත්තටම මම නම් හරි කැමති නැහැ. මොකද මට ඒක බලාගෙන ඉන්නත් බෑ. කොච්චර අසනීප වුණත් කොච්චර ඇඟට අමාරු වුණත් කොහොම හරි පුළුවන් විදියට ගෙදර ටිකක් පිළිවෙලට තියාගන්න තමයි මං හරිම ආස. බැරිම වෙලාවකට නම් ඉතින් දමලා ගහලා ඔන්න ඔය පාඩුවේ ඉන්නවා. ඉතින් ඔහෙ තිබ්බ දෙන් කියලා. ඉතින් අද නම් එච්චර අවුව තිබ්බෙත් නැහැ. ඒ වුණාට ඉතින් රෙදි ටිකක් තිබ්බ නිසා ඒ ටික වන්නලා දාන්න කියලා තමයි මම මේ එළියට ගියේ. මොකද බබාලගෙත් රෙදි තියනවා මහත්තයාගේ රෙදි ගොඩක් තිබ්බා. ඒ මදිවට අපේ බබා චූටි බබා චූදාලා තිබ්බා ඊයන්දේ. මේ බෙෂීටුත් හොදලා දාන්න උනා මට උදේ. මොකද මේ ටිකේ ගෙදර හිටියේ නෑ. හැමදාම උදේ පාන්දර හස්බන්ඩ් වැඩට යනකොට මං එයාත් එක්ක අපේ ගෙදර ගියා. ආයෙත් ඉතින් එයා එනකොට තමයි හවස ගෙදර එන්නේ. ඒක බබාලව බලාගෙන ටිකක් මගේ ඇඟට අපහසුයි වගේ හිතුණා. මොකද අපේ ගෙදර ටිකක් හරි නිස්කලංකයි. ඒ වගේම මේ බය වෙන්න දෙයක්වත් නැහැ. මේ පැත්ත ඔයගොල්ලෝ වීඩියෝ වලින් දැකලා ඇති. ඉතින් වාහන යන්නෙත් නැහැ. පාරවල් ළඟ නැහැ. වලවල් මොකවත් නැති නිසා බබාලා දෙන්නව නිදහසේ මේ පැත්තේ තියලා මටත් පාඩුවේ ඉන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔය අසනීපයක් හැදිච්ච ගමන් ටක් ගාලා ගෙදර දුවන්නේ. එක අතකින් අපේ ගෙවල් එහෙම ළඟපාත තියෙන එකත් ඇත්තටම හිතට මාරම සැනසීමක්. මේ වගේ අසනීපයක් හැදිලා අසරණුණු වෙලාවක ඉතින් කවුරුණත් යන්න කැමති තමන්ගේ ගෙදරටනේ. ඉතින් ඒ නිසා මගේ ගෙදර මට ළඟ තියෙන එක හිතට මාරම සැනසීමක් කියලා මට මේ වගේ වෙලාවට නම් ඇත්තටම හිතුණා. ඉතින් ඔන්න කිරිබත් එකට මිටි කිරි ටිකක් දාලා ඒක දෙන්න තියලා මම මේ කුරුළු පැටියට උදේ පාන්දර කන්න දුන්නා. එයා දැන් නම් ගොඩක් ලොකු වෙලා දැන් ඉතින් පියාඹන්නත් ටිකක් පුළුවන්. ඒ වුණාට තාම එඩිපාලියට මම දැම්මේ නැහැ. චුට්ටක් විතර දාලා ගන්නවා. ඉතින් එයා තාම ඔය අත්තට වෙලා තමයි ඉතින් ඉන්නේ. පුළුවන් කාලෙක ඉතින් ඉගිලිලා ගිය දෙන් කියලා තියෙනවා. ඉතින් කොහොම හරි අසනීප පැත්තක තියලා මම මේ බාත් รู ම් එක සෝදන්න බැලුවේ. මොකද දවස් 4-5ක් විතර මේ සතියක් විතර ඊටත් වැඩි මම බාත් รู ම් එක සේදුවේ නෑ. සේදුවා ඉතින් සාමාන්‍යයෙන් ඔය සෝදලා තමයි ගත්තේ. අද ඉතින් ලයිසෝල් ටිකක් දාලා හොඳට පිරිසිදු කරලා කියලා ගන්නම් කියලා තමයි ලෑස්තිනේ. මොකද මොනවා වුණත් බාත් รู ම් වල තියෙන ගොඩක් විස බීජනේ. ඉතින් ඕවා තිබ්බාම ආයිමත් ඉතින් අපි ලෙඩ වෙන එක විතරනේ වෙන්නේ. ඒ නිසා අමාරු තිබ්බත් කොහොම හරි බාත් รู ම් එකත් ලස්සනට පිළිවෙලට මම පිරිසිදු කරා. ඉතින් එහෙම පිරිසිදු කරපුවාම නම් පුදුම සැනසීමක් තමයි හිතට දැනෙන්නේ. මේ වෙනකොට ඉතින් වෙලාව උදේ 10ට විතර ඇති. තාමත් ඉතින් මට ගෙදර වැඩ මොකද කලින් වගේ වේගයෙන් වැඩ කරන්න ටිකක් ඇඟට හරියට අමාරුයි. ඒ නිසා ඉතින් හිමීට පොඩ රැඳි තමයි මම ගෙදර වැඩ ටික කරන්නේ. ඉතින් එළිය ටික අතු ගාලා ගේ ටික අතු ගාලා මං ආවේ අපේ කාමරේට. ඔයාලට පේනවා නේද මේ සතියක් දෙකක් මකුළු දැල් කැඩුවේ නැහැ. ඉතින් පේනවා නේද මකුළු දැල් හොඳටම බැඳිලා. ඉතින් ඇත්තටම අපිට මොකක් හරි ලෙඩක් දුකක් හැදුනහම ඉතින් මුළු ගෙදරම වැඩ ගොඩ ගැහෙනවා. මට ඇත්තටම මේ වෙලාවට නම් කලකිරෙනවත් එක්ක ඉතින් අසනීප වෙලා හිටියේ නැතුණා නම් මේ වැඩ ඔක්කොම ඉතින් අපි එදිනදා ජීවිතේ කරනවානේ. ලෙඩක් හැදුනහම ඇත්තටම හරියට අසරණ වෙනවා. ගෙවල් වල වැඩ කරගන්න බැරුව පේනව නේද මකුළු දැල් ගොඩ. ඉතින් ඔය ගේ ඔක්කොම අතු ගාලා ඉවරලා රොඩු ටිකක් තිබ්බා. ඒ ටිකත් පුච්චලා දාලා වැඩ ටික ඉවර කරගන්න තමයි මම ලෑස්ති වුණේ. ඉතින් උදේට කනවා කියලා කිරිබත් හදාගත්තට තාමත් ඉතින් මට කන්න නම් බෑ. ඇත්තටම ලොකු පිරියක් නැහැ.
ඒ වුණාට ඉතින් බබාලත් එක්ක බඩගින්නේ ඉන්නත් බැරි නිසා මොනාම හරි චුට්ටක් කාලා ඉතින් බඩ පුරව ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ අද දවස මගේ ගෙවුනේ. ඉතින් ඔයාලට සුබ දවසක්.